සහ කාල සීමාව තුළ ඔයාට උපරිම වශයෙන් A level වලට හොඳටම සූදානම් වෙන්න පුළුවන් කොහොමද ඒක කරන්න. ඒ කියන්නේ අපි හිතමු ළමයා යන්න බැරි වෙනවා. ඉතින් අපිට ඉස්කෝලේ යන්න ගියොත් රිවිෂන් වලට යන්න වෙන්නේ නැහැ. ඒ දෙපැත්තම දුන්නේ නැත්නම් මම කියන්නේ ප්‍රයිවට් හරි කමක් නැහැ දාලා A level කරන එකටයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඕම ඉස්කෝලේ ගියත් ඕක 180ට ඉන්නේ නැහනේ කොහොමත් හරි. ඒක අදාළ නැහැ. ඉංජිනේර කෙනෙක් වුණාට පස්සේ ඒක මොන ඉස්කෝලෙන් ඉංජිනේර කෙනෙක් වුණාද කියන එක අදාළ නැහැ. ඉංජිනේරනේ. මේ මොකක් හරි කාලයක් අසනීප වෙලා ඒ නිසා ඉස්කෝලේ යන්න බැරි වුණ ළමෙක් මේ දැන් එතකොට යාට ඉස්කෝලේ පැමිණීම තියෙන 135ක් වගේ. ලකුණුත් දෙකකින් මොකක් හරි ලකුණුත් අඩුයිලු ආසනීප වෙලා තිබෙන මෙඩිකල් රිපෝට් නම් මනනම් ගන්න පුළුවන්ලු මේ දැන් පාඩම් ටික අදා ගන්න රිවිෂන් යන්නත් ඕනලු මිස් වුණ හින්දා ගොඩක් ඒවා. හැබැයි ඉස්කෝලේත් එක්ක ඒක යන්නත් බෑ. මොකද්ද කරන්න යනවා මෙහෙමයි හරිද? ඔය වගේ තැනකදී දැන් මේ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට එහෙම මොන හරි මෙඩිකල් රීසන් එකක් හොඳ එකක් තියෙනවා නම් ඉස්කෝල වලට කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක දැන් මුලදී කොච්චර බෑ කිව්වත් ඔය මේ කතා බහ කරාට පස්සේ ඔවා දාලා දෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දැන් එහෙම පුළුවන් නම් ඒ වගේ එකක් බලන්න. දැන් අපි හිතමු දැන් කොහොමත් මම කියන්නේ මේ වෙලාවේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ ඉස්කෝලෙන් A level ලියනවා හරි කොහොම හරි කමන්නේ. A level හරියට කරගෙන වාට කැම්පස් යන්නනේ ඕනේ. ඒ හින්දා ඉස්සරහා කාල සීමාව තුළ ඔයාට උපරිම වශයෙන් A level වලට හොඳටම සූදානම් වෙන්න පුළුවන් කොහොමද ඒක කරන්න. ඒ කියන්නේ අපි හිතමු ළමයාට රිවිෂන් යන එක අනිවාර්යෙන්ම ඕන නම් රිවිෂන් නොයා ඒ දැන් ඉස්කෝලේ යන්න දෙන හින්දා ඒ කියන්නේ මොකක් හරි අසනීප වෙලා දැන් ඔන්න පාඩම් මිස් වෙලා. ඒතර දැන් ඉස්කෝලේ යන්න යන එකේ පොඩි ප්‍රශ්න තියෙනවා. මොකද රිවිෂන් වලට ගිහිල්ලා ඒක කවර් කරගන්න ඕනේ. එතකොට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. ඉතින් අපිට ඉස්කෝලේ යන්න ගියොත් රිවිෂන් වලට යන්න වෙන්නේ නැහැ. ඒ දෙපැත්තම තියෙනවනේ. ඒතර අර වගේ තත්ත්වයක් මත තියෙන ළමෙක් මං කියන්නේ කල්පනා කරන්න ඕනේ වාගේ A level result එක වැඩි වෙන්න දායක වෙන්නේ ওই දෙකෙන් කොයි එකද? ඒතර ඔයාට රිවිෂන් යන්න නැතුව මුල් පාඩම් ටික කවර් කරගන්න නැතුව මේක කරන්න බෑනේ. එහෙමනම් ළමෙක් ඉතින් රිවිෂන් එකට එන්න මොනව කරන්නද? වෙන කරන්න දෙයක් නැත්තම් ඇවිල්ලා මම කියන්නේ පාඩම් ටික කරගන්න. එතකොට අන්තිමේට ඉස්කෝලෙන් වාට මේක දාන්න දුන්නේ නැත්තම් ඒ කියන්නේ මෙඩිකල් රිසල්ට්ස් අනම්මනම් කියලා පුළුවන් හැටියට ඉස්කෝලේ පැත්තෙන් ෂේප් කරන්න බලන්න. නමුත් එහෙම දාන්න දුන්නේ නැත්තම් මම කියන්නේ ප්‍රයිවට් හරි කමක් නැහැ දාලා A level කරන එකටයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. විසක් මේ මොනවා හරි විදියට හරි කමක් නැහැ ඉස්කෝලෙන් A level ලියන එක නෙවෙයි. හරි. ඉස්කෝලෙන් ලියන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක මේ දැන් කන්ට්‍රෝල් කරන්න බැරි හේතුවන්නේ දැන් 135ට කොහොමත් ඕක වැටලානේ ඊළඟ මුළු ඔක්කොම ඉස්කෝලේ ගියත් ඕක 180ට ඉන්නේ නැහනේ කොහොමත් හරි. ඒතර තව ඔයාලට නැති වෙන්න දෙයක් නැහනේ ඇත්තටම. ඒ හින්දා මම කියන්නේ මොනවාන් හරි කමන්නේ වැඩේ කරන සීන් එකේ කියන්නේ මොනවා වුණත් A level කොට දාගන්න ඕනේ. හරිද? ඔයා ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ කවුරුත් දාගේ ඉස්කෝලේ එහෙම ප්‍රශ්න කරන්න යනවා මොන ඉස්කෝලේ ගිහලාද ડોක්ටර් කෙනෙක් වුණේ කියලා. ඒක අදාළ නැහැ. ඔයා ඉංජිනේර කෙනෙක් වුණාට පස්සේ ඒක මොන ඉස්කෝලෙන් ඉංජිනේර කෙනෙක් වුණාද කියන එක අදාළ නැහැ. ඔයා ඉංජිනේරනේ. ඒතර ලොකු ඉස්කෝලයකට ගිහිල්ලා ඉංජිනේර කෙනෙක් වෙන්න බැරි වුණ කෙනෙක්ට සාපේක්ෂව ඔයා උඩනේ ඉන්නේ. ඒ නිසා මේ මොකක්ද ඉස්කෝලේ කියන එක කන්සිඩර් වෙන සාධකයක් සමහර තැන්වලදී නෑ නෙවෙයි. නමුත් අර වගේ එකට නම් ලෑස්ති වෙන්නේ මේ එහෙමනම් ඒක හිතන්න එපා. මම කියන්නේ මුලින්ම මේ A level කියන වැඩේ ගැන හිතන්න. මේකට කරන්න පුළුවන් හොඳම දේ කල්පනා කරලා ඒ දේ කරන්න. ඒ දේ කරලා ඉස්කෝලේ බැලන්ස් කරන්න පුළුවන් වුණොත් බැලන්ස් කරන්න. නමුත් එහෙම බැරි නම් ඒක ඉතින් අතෑරලා දාලා ප්‍රයිවට් විදියට හරි A level ඇප්ලයි කරලා A level ලියන්න. ඉතින් දැන් ඇඩ්මිෂන් දාන්න එයිනේ ළඟදී. සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු වගේදී ඇඩ්මිෂන් දාන්න එයි. ඇඩ්මිෂන් දැම්මට පස්සේ කොහොමත් මේ ඒ කියන්නේ මම එහෙම ඉස්කෝල කට් කරන්න කියනව නෙවෙයි. නමුත් ඇඩ්මිෂන් දැම්මට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ළමයි ඉස්කෝලේ යන එක ඉතින් නතර කරනවා. ඒ කියන්නේ ඇඩ්මිෂන් වෙනකන් තමයි ඔය 180 බලන්නේ. ඇඩ්මිෂන් දාන්න කෙනා මොකක්වත් ආරංචියක් නැහැ. නෑ නේ. සාමාන්‍යයෙන් අපිට මතකයි අපේ අවුරුද්දේ පෙබරවාරිද කොහෙද තමයි ඇඩ්මිෂන් දැම්මේ. පෙබරවාරි හරි ජනවාරි හරි අපේ 2017 මම මේ කියන්නේ. එතකොට මේ ඊට පස්සේ ඉතින් ආයි 180ක් බලන්න නෑනේ. ඇඩ්මිෂන් දානකම් තමයි 180 අදාළ වෙන්නේ. ඊට පස්සේ අර ඉස්කෝලේ වැඩක් කෙරෙන දවස් වලට යනවා. සමහර දවස් තියෙනවනේ ඉතින් වැඩක් කෙරෙන්නේ නැති දවස්. ඒ වගේ දවස් වලට යන්නේ නෑ. එහෙම තමයි කරේ. ඉතින් තමන්ගේ ඉස්කෝලේ වැඩ කරන විදිය අනුව තමන් ඒක තීරණය කරන්න. එහෙම මේ විශේෂයෙන් ඉස්කෝලේ යන්නේ නෑ ඒක හොඳයි කියලා එහෙම එකක් මම කියන්නේ නෑ. කොහොමද ඔය මාස කීපයකට තමයි ඔය අර්බුදේ තියෙන්නේ තම කොහොමද? ඒ මාස කීපෙට පුළුවන් නම් දෙකම බැලන්ස් කරන්න. බැරි නම් මං කියන්නේ කොහොම වුණත් ඉස්කෝලෙන් යන එක නෙමෙයි A level හරියට කරන එක ගැන හිතන්න කොහොම හරි. මොකද වඩා වැදගත් දේ ඒකයි. හරි.